ගොඩනැවිල්ලක් ගන්නවා. ඉතින් ඒ නිසා අපි කීප විටක්ම මේ ගැන අවධානය බලධාරීන් වෙත යොමු කළා. ඒ නිසා මේ වෙසක් උත්සවයට ඔන්න මෙන්න කියලා අපේ 2600 බුද්ධ ජයන්තියේ ප්‍රථම උන්වහන්සේ ඉදිරිපත් කළේ වටිනා අදහසට මම රජයේ අවධානය යොමු වෙයි කියලා මම මේ අවස්ථාවේදී අපි බලවත් ලෙස විශ්වාස කරනවා. රටේ දැවෙන ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒ ප්‍රශ්න අතර ගරුතර නායක ස්වාමින් වහන්සේ මත්කුඩු ප්‍රශ්නේ අද අපිට විශාල මේ රටේ සමාජයට විශාල පිළිලයක් වෙලා තියෙනවා. මේ ප්‍රදේශේ නැති වෙන්න පුළුවන්. නමුත් විශේෂයෙන්ම නගරබදව අද මේක තරුණයන් අතර ඉතාමත්ම තදින් ප්‍රචලිත වෙන සමාජ විනයක් වශයෙන් ඔබ වහන්සේලාගේ අවධානය යොමු කරන්න කැමැතියි. ඒ වගේම දරුණු මිනීමැරු අද පුවත්පතක් අරන් බැලුවොත් තමන්ගේ දෙමාපියන් තාත්තට අම්මට සහෝදර සහෝදරියන්ට යකඩින්නෙන් ගහලා එහෙම නැත්නම් උදැල්ලෙන් ගහලා මරණ යුගයක් තමන්ගේ දරුවන් මරණ අම්මලා ඉන්න යුගයක් තමන්ගේ සහෝදර සහෝදරියන් මරණ යුගයක් අද අපි දකිනවා. මෙන්න මේක තමයි සමාජයේ දරුණුම පැත්ත. ඒ වගේම ලෝකේ බොහෝ රටවල් වල සිද්ධ වෙන්නේ නැති දෙයක් ගරුතර නායක ස්වාමීන් වහන්සේ මේ රටේ සිද්ධ වෙනවා. ඒ තමයි විශ්වවිද්‍යාලයට යන අපේ සමහර ළමයි නවක වදේ කියලා එකක් ආරම්භ කරලා තියෙනවා. මේ නවක වදය හේතුවෙන් මිනි පෙට්ටියෙන් ආපහු ගෙවල් වලට ආපු තරුණයෝ අපි දන්නවා. පෞල් කීපයක් ගැන අපි දන්නවා. මෙන්න මේක ඉතාමත්ම භයානක සමාජ උදුරක් වශයෙන් අපි දකිනවා විශ්වාස කරනවා දැන්වත් අවුරුදු ගණනක් ගිහිල්ලා හරි මේකට විසඳුමක් ලබා දෙන්න පුළුවන් වෙයි. ඒ වගේම අපි ඉදිරියේදී අපේ බල ශක්ති ප්‍රතිපත්තිය නැවත හදාරමින් තිබෙනවා. ඒ ඉදිරි ගමනට සුසු ආකාරයට සකස් කරන්න විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාගේ මහින්ද චින්තන ඉදිරි දැක්වීම සඳහා මේ හරිත ලංකා ප්‍රතිපත්තියට අනුකූලව අපේ විදුලි බල අවශ්‍යතාවය, ආර්ථික සංවර්ධනය සහ පරිසර සංරක්ෂණය කියන කරුණු තුන පදනම් කරගෙන ඒ නව විදුලි බල ශක්තිය ප්‍රතිපත්තිය අපි ඉදිරියේ නිර්මාණය කරනවා. මේ අපේ භූමිය නැවත සාමය උදා කිරීම නිසායි අද උතුරේ වෙසෙන ජනතාව වගේම දකුණේ ජනතාවත් බියක් සැකයෙන් තොරව ජීවත් වීමට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම උතුර ඒ කුරිරු ත්‍රස්තවාදයෙන් මුදවා ගන්නවත් සමගම මේ ප්‍රදේශයට පැමිණි පළවෙනි රාජ්‍ය ආයතනය විදුලි බල මණ්ඩලය කිව්වොත් මා හිතන්නේ නිවැරදි. අතිගරු ජනාධිපතිතුමා මේ උතුරේ ජනතාව නැවත පදිංචි කිරීමට අවශ්‍ය කටයුතු පිළියෙල කිරීමේදී බිම්බෝම්බ ඉවත් කිරීම වගේම උතුරේ සෑම ගමකටම විදුලිය ලබා දීම එතුමාගේ අදිෂ්ඨානය වුණා. ඒ බිම්බෝම්බ ඉවත් කරන අපේ රණවිරුවන් ඒ කටයුත්ත කරනවත් සමගම ඊට පිටිපස්සෙන් විදුලිය මේ ප්‍රධාන නගර වලට දීමට කටයුතු කිරීම ගැන මේ අවස්ථාවේදී විදුලි බල මණ්ඩලයට අපේ අවංක ආදර ස්තුතිය පුද කරන අතර ඒ ගෞරවයත් ඒ සියලුම සේවක මහත්මාත්මින්ට ලබා දිය යුතුව තියෙනවා. හෙටත් හැම රාත්‍රිය 8:15ට ෆයිනල් කට් අන්නෙටඩ් සමගින් සුබ රාත්‍රියක්.